යකෝ ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන තනිකර මචං කෙල්ලෙක්ව ධම්මලා මචං අපේ ගිල්ඩ් එකේ ඉන්න සෙට් එකට මචං පොඩි ආතල්ලක් දෙමු. හරි. අපි බලමු කෙල්ලෙක් වුණාම දැන් මම දැන් හදන්නේ මගේ account එක සෙල් කරා. හරිද? ඒ අරන් තියෙන ඒතර කවුද කෙල්ලෙක්. ඒ කෙල්ල මචං group එකට ගියපුවාම අපේ ගිල්ඩ් එකේ උන්ගේ group එකට ගියපුවාම උන් මොකද කරන්නේ? උන් ටෝක් කරයිද මොන වගේ දෙයක්ද උන් මේව කරන්න කියලා බලමු අපේ ගිල්ඩ් එකේ සෙට් එකත් එක්ක සෙට් එක මොන වගේ මේකත් කරන්න කියලා අපි බලමු. හරිද? ඉතින් අපි මං ඉඳහන්කෝ ඉස්සලා මුලින්ම කාවාරි හොයාගෙන වීඩියෝ එකේ ඉතුරු ටික ගේන්න. හරි? ගිල්ඩ් එකේ කවුද? ඉරාදයක් තියෙනවා අයිටිත් ඉන්නවා. උන්දෙලා ගයිදන්නේ. හරි දැන් මෙතනින් එහාට මචං මම නෙමෙයි කතා කරන්නේ. හරි? මේක මචං මේ තනිකර කෙල්ලෙක් ගම්මල මචං අපි දෙමු සුපිරි ප්‍රෑන්ක් එකක් බලමු. මේ ඉස්සලාට මේමයි ගිහිල්ලා මේ කාන්ට ලයින් එක ගන්න ඕන. මේවයි මේ account එක ගත්තා කියලා තමයි යන්න ඕනේ. කියන්නේ මේ account එක ගත්තා. ඒ කියන්නේ මගේ account එක ගත්තා කියලා තමයි කියන්න ඕනේ. ඒකල කියලා මේ ඉරාන්ඩියා ඉන්නවනේ. ඉරාන්ඩියාට කියනවා මේ වීබච් නේද ඔයාගේ මේ මරු මං කැමතිම ලයිව් බලන්නේ ඌගේ. ඔයාගේ මේ ලයිව් බලනවා වීබච් අපිට ගන්න බැරිද නිකන් එහෙම බොරුවරයක් අහන. ඒකල හයටියාගේ තියෙනවා ඊබච්. ඩීජීගේ වීබච් හයටිගේ ඊබච් එක තියෙනවනේ. හයටිගේම තමයි ඊබච් එක එහෙම කොහොමද ගන්නෙ? මේ මු ඉන්වයිට් උත් දාන්න. හරි. item ba monkey එහෙ නවුලන්න හලෝ හලෝ hello ඈ කවුද පංගේ ඒ කරපා ඒ ඕ ඔච්ච දෙයක් කතා hello බිල්ල නෙවෙයිද බිල්ලගේ account එක මං ගත්තානේ. නෑනේ නෑනේ මං ගත්තා. වීබෙජ් අයියා කෙනෙකුත් ඉන්නව නේද? තවත් ගත්තා මොකද්ද? ඒ කරපා ඒ සිරාරම් මේ ඊයේ තාවනේ බං අරුවේ account එකෙන් බං මේ කවද්ද ගත්තා අද උදේ තමයි මට account එක මේ දුන්නේ. voice change එකක් දාලාද කොහෙද පිස්සුද බං voice change එක මම ඔයයි කතාවට ඇන්නේ ඒ කරේ බං ඒ උනාට ඒක හොයන්න පුළුවන් බං voice change එක දැම්මම නෑ දුන්නා කියලා කතා කිව්වේවත් නෑ නේ ඒකනේ අඩා එයා කියන්න එපා කියලා තියෙන්නේ. උඹට ආයේ කපල් වෙන්න තිබ්බොත් නම් සිස්ටි ආයේ ඉලක්ක එක්ක හරි කමන්නේ අයියා කොහොමද වීබෙජ් එක ගත්තේ? ඊ බැච් එකද ඔව්. බිල්ලා ඕකේ තියෙනවා ඕක හයිඩ් කරලා තියෙන්නේ ඕකේ හයිඩ් කරලා තියෙන දන්නේ නැද්ද නෑනේ මං ගේම් එකට අලුත්. ගත්ත ගාම කිසිම සූත්‍රයක් නැහැ කරන් තියෙන්නේ ඒකනේ කියන්නේ අඩෝ ඒ කියන්නේ අඩෝ ඒ කියන්නේ පළවෙනි එකම සුල්තාන් එකකින් පටන් ගන්න තියෙන්නේ ඒවා අඩු ඒකනේ මලසි එනම් මලසි මේ ඒක නෙවෙයි ඒක නෙවෙයි බිල් අර දුන්නා අපිට දුන්නා කියලා කියවු කිව්වේ ඒකනේ බං කිව්වේවත් නෑනේ කියලා කවුන්ට් ඔයා ගෙවල් කොහෙද මේ DJ අයියේ ඔයාගේ live මම බලනවා වීබෙජ් එක කොහොමද ගත්තේ? ඊ බැච් එක ඉතින් ගත්තා ඉතින් සල්ලි වලට ගත්තා අපි නේද බං සිස්ටි අපි දෙන්න යන්න අපි ඒ මචං ඉඳපන් කොහෙද යන්නේ ආවේ නෑ අපි දෙන්නර මචං අර පොලට යන්න දෙන බඩු වගේක් ගන්න මේ ඒ දුව හිටියන ලස්සනයි නේ ඒක තමයි පොඩක් කියලා දෙන්න නේ අපිට වීබෙජ් ගන්න බැයිද? පුළුවන් අපි ලීඩ් ගන්න පුළුවන් යරන් දෙන්නම්කෝ අප්පා ඊබැච් ලෝකම අදරේ මං අයිති ඒක ඔයාට මම මැසේජ් එකක් දාන්නම් මට වීබෙජ් එක කරන් දෙනවද? දෙන්නම්කෝ ආ ඊබැච් කරන් දෙන්න බැරියේ ඔයාගේ නම්බර් එක දෙනවද මට? අපි දෙන්න ගියේ නැද්ද ඒ හතල් එකක් දෙනවද බම්බේ ඒ සිස්ටි ජයසරි මංගලන් ඈ ඒක තමයි අර නෝකද මට කිල්ලෙන්නේ නෑවා දීජින් මේ වෙවුලනවා වගේ දැනීමක් කරනවා මට නෑ නෑ මේ මම සිරාවටම කියන්නේ. මේ ඒ අද හැබැයි ඔවුනේද බං ඉතින් වෙන කවුරුත්ගේ account එකෙන් එන්න විදිහක් නෑ නේ යන්න එපා ඉන්නකෝ. සිස්ටි උඹ මැසේජ් එකක් දාහන්කෝ මචං හයිටි අයියා යන්න එපා ඉන්නකෝ. හරි හරි යන්නේ ඒ මේ එතකොට අහනවකෝ දැන් එතකොට බිල්ලා පොඩ එන්න ඔයාලා වයස කීයද 17යි. ඔව් නංගි කිරේ ඩීජි මේ ESL ලං කරා නේද බං මට අද උදේ account එක අදනේ දුන්නා. අරන් දිනන්නේ මේ බිල්ල නිකන්වත් දුන්නත් දන්නෙත් නෑ ඒවා. මේක තමයි තල්ලි ප්ලේ වලට කරන්න එහෙම නෙවෙයි ඉල්ලගත්තේ නේ ඒ මේ දුට්ටු ගමුණු පවර් එක ඇවිල්ලා මචං නිකන් පරිත්‍යාග කරාද දන්නේ ප්ලේ කරන්න ඉල්ලගත්තා නැත්තම් බයි කරාද? බයි කරා. කීයකට ඒකටත් දුන්න? ගන්න වැඩක් නෑ තමයි මේ ඒ උනාට අරු කිව්වවත් නෑ නේද බයි account එක දුන්නා කියලා බං DJ අයියාට මම මැසේජ් එකක් දාන්න මට නම්බර් එක කියනවද?
නම්බර එක දැන් මේ ඔයා මීට කලින් ගේම් ගහලා නැද්ද එතකොට? නෑ මම නම්බරේ අලුතෙන් දීපන් account ඉතින් එක ගත්තේ මම දන්නේ නෑ ගේම් ගැන මුකුත්. ඔය DJ එකෙන් ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් නේ. ඔව් මේ වයිට් ඕර්ගස් ගේම් එක ගර්ල්ස් එකට දාලා දී ගහන්න කියලා දී කියලා දෙයි. අනේ ඔයා විහිළුවට ගන්නවනේ මම යනවා. නෑ නෑ ඉතින් ඇත්තට කිව්වේ. යන්න එපා ඉතින් ඇත්තට දාලා දෙන්න ගර්ල්ස් ඉන්න තියෙන වයිට් එක ආයි ගර්ල්ස් එකට දාලා දෙන්න ධනුකයා එතකොට ආවලා නෑනේ වාට ගර්ල්ස් මේ DJ අර පොඩ්ඩක් මචං ඩ්‍රැග් කරනකොට හරියට කියලා දීපන් ඈ පිටපැන්නොත්. ධනුකයා ඕ මේ මම ඔයාගේ ලයිව් බලනවා. මගේම බලනවද? ඔව්. අනේ thank you අනේ. මන්නේ හිතර ඉතලා වගේ එකකට. එතකොට මේ ලයිව් බැලුවට මෙච්චර කාලයක් ගේම් එක ගැහුවේ නැද්ද? ඒකනේ. නෑනේ මම දන්නේ නෑ ටික. ගහන්න ආසයෙන් කියා ඊට පස්සේ පටන් ගත්තා. ඊට පස්සේ කෙලින්ම සුල්තාන් account එකම බස්සලා ගේම් එකට ආවා. ඔයා දන්නවද ඔයා අරන් තියෙන්නේ මේ ලංකාවේ Free Fire මං හිතන්නේ වැඩිම සබ්ලා ඉන්න කොල්ලගේ account එක. ඒකනේ සුල්තාන් account එක තමයි ඉතින්. මට ඔයා ඊට account එකක් පස්සේ ගත්ත ගන්න කෙනෙක් සුල්තාන් කෙල්ලෙක් වෙන්නේ නේද බං? සුල්තාන් කෙල්ලෙක් වෙන්නදිනේ. තාත්තා රාබියේම හරි නෙවෙයි. හරි ඒ වගේ වැඩක් නෑ DJ ඔබගේ මට නම්බරේ විබෙජ් එක ගන්න ඕනි කියලා දෙන්න පුළුවන්ද? ඒ DJ නම්බරේ දීපන් නම්බරේ දීපන්. DJ මැසේජ් එකක් දාන්න. මම නම්බර් ඉතින් නේද? DJ එක හරි කරන්න ඕනේ මේවට. හයිටි ඔව් මේවට රයිස කීයද? ඩීජිට 20යි නේද මල්ලි? හයිටිද හයිටිද? මට හයිට් හයිට් ඉස්සයි. මට DJ එක වයස ඉතින් අර ඊබෙස් ගන්න වැඩි අපි මගේ නෝනා මගේ ඔළුව බලලා ඊට පස්සේ. හයිටි අයියා මේ ඇත්ත. ඔව් ඊබෙජ් ගන්න බෑද අදම? ඈ ඊබෙජ් ගන්න බෑද අදම? ඊබෙස් පුළුවන් ඊබෙස් නම් බෑ. මට කියලා දෙනවද? අදම ගන්න ඕනි. ඊබෙස්ද? ඔව්. ඊබෙස් එකක් දුන්නොත් ඔයා මට මැසේජ් එකක් දාන්නද රැවලා? මම ඔව්. දාන නම්බරේ දෙන්න. ඔව් ඔයා දෙන්න නම්බරේ අපි මැසේජ් එකක් දාන්න නේද? ඔව් තව චුට්ටකින් දාන්න. සිස්ටි මේ තරුණ කොල්ලන්ගේ යහනෙන් මිදලා මං කැපෙන්නද? මෙයා ඉන්න යන්න එපා. අනේ ඉන්න. මේ ඇත්තටම ඩීජී මේ නංගි ඉන්නකොට මහා ලස්සනයි නේ මජයි. ඒකනේ බං. කටහඬ නිකන් අර කටහඬ නිකන් මට නිකන් අර එන අමුතුයි. ඒ මේ නංගි ඔයා කැමති නැද්ද මේ ඔයා ලයිව් එකක් එහෙම කරන්න මිස්ටර් ඩීජී කියලා මේ මිස්ටර් නෑ, ඩීජී ඉෂ්ට බිල්ල කියලා. DJ අයියා ඔයා රැවලා මැසේජ් එකක් දාන්න මට වීබෙජ් එක ගන්න ඒක කියලා දෙන්න. ආහා මයි මේ ඔයා දැන් බැයි නිකන් බෑ ලයිව් පටන් ගන්න වෙයි ඉතින් වී බැච් එක ගන්නවා නේද? මොකද්ද? නෑ මේ මෙයා දැන් ලයිව් පටන් ගන්න කලින් බා ගේම් එක ගහන්න හරියටවත් දන්නවද දන්නේ ඒකනේ දැන් ගේම් එකක් අතන තින්දාගත්තා. තේරෙන්නේ මට කියලා දෙනවද? ඕකේ කිට් හොය ලයිට් ටික දන්නවද? ඔයාට දැන් මොකද්ද දැනගන්න ඕනේ කියලා අපි කියලා දෙන්න නේද? දැනගන්න ඕනේ දේ අපෙන් අහන්න. ලයිට් නැති අපි සීසන් 7 ඉඳලා දැන් මම ගන්නතු මයික් නෑ හතර ඉඳලා තියෙනවා. හතරනේ. මම කියවපුදේ හරිද ඒකල ගිහිල්ලා මේ බයිනවා මේ ඔගේ ලස්සන කෙල්ලන්ගේ වන්ඩල් ටිකක් තියෙනවනේ. එන්න යව ගිහින් ඔව් ඉතින් ආයි වී බැච් ටිප් එක අවුට් යනවා ඕලි එක කවර් කවුට්. මයික් එකත් ඔයාලා වහන කියලා බයින්න ඩීජී ඔක්කොම ටික කියලා දෙනවා පවුනේ බා. ඒක තමයි ඔච්චර account එකක් ගත්තේ. දැන් PC එකට දාගත්තේ කොහොමද ගේම් එක? උන්ට බලපන් ආය කැලි කුකුලනේ බං ඉන්නේ මචං මේ උඹලා වයිට් කරනවද කොහෙද මට මේ ඒකට දැන් මයික් ඒත් එක බං ගන්න බයික් වාලා කරත් බං වෙන්න විදියක් නෑනේ බං බිල්ලා ඉතින් ඒක මගේ මයික් එකත් වාලා මයික් එක කතිට කරලා මම කතා කරනවා ඒව ගණන් ගන්න එහෙම අර වොයිස් චේන්ජ් කරා නම් බං ඒක අර නිකන් නෑ වොයිස් හොයන්න පුළුවන් අර හොයන්න පුළුවන් වොයිස් චේන්ජ් හොයන්න පුළුවන්. ඒක ඔව් ඔයාලා මාර මිනිස්සු නෑනේ මේ කතිරිකුත් කරලා මේකට කියන එකක් ඇහෙන්නෙත් නෑ. ඔයාලා මොකක් හරි වහින් කරලානේ තියෙන්නේ. කරේ නෑ නේද ඔයා මයික් එක මේ මියුට් කරගන්න. නෑ නෑ ඔයා මොකක් හරි කරලා මම බොහොම අමාරුවෙන් හදාගත්තේ මේක. ඔතන ඔයාලට පේනවා නේද ඔතන වාගේ මේකට නමට යටින් කියනවා මයික් එකකුයි අර ස්පීකර් එකක් වගේ එකක්. ඒක කපා ගන්න එපා ඒතකොට හැන්නේ නෑ. ඉතින් ඔයානේ වහින් කපලා තියෙන්නේ. අපිට කපන්න අපිට බෑ. කපන්න බෑ ඒක ඔයා කොහෙන් මේවා කරගන්න ඕන. ඔයාම තමයි හදාගන්න ඕන වැඩි. නෑ නෑ ඔයාලා මොකක් හරි කරා මං කතා කරන ඉඳා. හයිටි අය තමයි ඔක්කොම කරන්නේ. කරලා කවුද මේ සිස්ටි එහෙම කරන්න එපා මචං කෙල්ලෙක් අලුතෙන් ගේම් එක දාගත්තා. මේ අලුතෙන් දාගන්න බෑ පොඩ්ඩක් ඉන්නවා හරිද? ඔක්කොම අත්තයි. දැන් ඒක නවදියෝ මචං ෆෝන් එකකටත් නෑ PC එකකින්ම ගහන්න දැන්දී. දනුකේ විතරයි කියලා දෙන්නේ ඔක්කොම. මේ බිල්ලා PC එකත් එක්කම දන්නේ දුන්නේ බා. ඒකනේ.
ඕක ලයිව් නවත්තනවා කියලා කතාවක් කියව කිව්ව හිටියා නේද බා? ලැප් එකක් තියෙන්නේ. මට වල කියලා දෙනවද ඔක්කොම? ලැප් එකෙන් ගහන්න දන්නවද? මම දැන් ගේම් කීර පින්නේ ගහන්න හදලා දන්නේ තියෙනවා ලැප් එකේ ගේම් එක ගහන්න. ඕකේ ඔයාලට හුරු කීවලට දාගෙන හදා ගන්නවා. හදලා දෙනවද? හදලා දෙන්න. DJ සිස්ටර්ට පුළුවන් ඔක්කොම හදන්න නම් ගියා අසරණ. අනේ අයි මටත් හදලා දෙනවකෝ. අඩ ඉරියඩ කරන්න පුරුදු වෙන්න එපා හරිද? අඩුවේ වයනවා. ඒකනේ බං අඩෝ වල වී වැදුත් තරම් දෙනවා. බලා තමායකෝ මිනිස්සු. වටේ පිටුරාට මුලින්ම වයිට් තමයි කියලා. ඒ මේ DJ වේ කෙල්. ඒක දෙන්න. මේ වොයිස් චේන්ජරේ මොකද්ද බං අඩෝ අපිට දීපන්කෝ බං. ඔයි චේන්ජ්. මේ සෙවල පෙරන DJ නේ මචං. ඒකනේවා. අඩෝ වී වැදුත් දෙන්න හදනවා නේ. වීඩියෝ එකද කරේ? නෑ වීඩියෝ එකක් නෙවෙයි. මේ අඩෝ ප්ලේ කරන්නත් කියලා දෙනවා. ඔයි නෑ වීඩියෝ එකක් නෙවෙයි. ඒ තමයි නැත්තම් ඉඳලාම DJ ඒ වුණාට මචං එහෙම අර කොල්ලන්ට වෙනමයි කෙල්ලන්ට වෙනමයි. ඔව් ඒව වැරදි මචං ඈ. කැත වැඩ DJ ඈ. අඩෝ ගයි සිස්ටි ඔයා මට මුලින්ම පොඩි සැකයක් තිබ්බේ. මට දැකයක් ආව ඒ වුණාට බං ඉතින් කෙල්ලෙක් කෙනෙක් ඒ සිරාවට බං මම නම් හිතුවේ නෑ බං ඒක වොයිස් පිස්සුද බං. ඒකනේ අඩා ඒ මූ අල්ලපු ගෙදර නංගිට කියලා කතා කරලා මටත් තියන්නේ ඒක. හරිද මොකවුනත් බලපන් උඹලා නිකන් අර බී වැජුයි කිඩ්ඩාන විදි ඔක්කොම අපි ඇව්වොත් උඹලා කියයිද කියපන්කෝ. නෑ නෑ කියලා දෙනව නේ වාපි. එහෙම නැති what a silly. නෑ අපි කියලා දෙනවා. Okay boys ඒ වුණාට පොඩ්ඩක් එහෙම හිතන්න තිබ්බ නේද බං අපි කොල්ලෙක් වෙන වයිට් කරලා මේ පොඩ්ඩක් ඉඳපන් මේ වීඩියෝ එක දුකදම කරා. Okay boys එහෙනම් අපි අද අපේ වීඩියෝ එක නවත්තනවා. අඩෝ කොහොමද වැඩ වෙලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම bye.